ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙන්නේ ඉක්මනටම channel එකක් ගොඩ දාගෙන success වෙන්න පුළුවන් fresh category එකක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් හදන හැටි ගැන ගොඩක් දෙනෙක් වීඩියෝ කරලා තිබ්බා. හැබැයි සිංහල වීඩියෝ ගන්න මට නම් හම්බුනේ නැහැ. ඔන්න අද මන් කියලා දෙනවා මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. හරි ඊට කලින් වල මේ Instagram page එක බලන්නකෝ. මෙයා වීඩියෝ 160ක් වගේ පොඩි ප්‍රමාණයක් දාලා followers ලා 60000කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. හරි දැන් අපි බලමු මේ වගේ වීඩියෝ එකක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. හරිවා මුලින් මේ විදිහට ChatGPT එකට ඇවිල්ලා මෙතන apps කියන section එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් GPTs කියලා එකක්. ඔයා ඒක උඩ ක්ලික් කරලා මෙතන එන search bar එකේ slime face කියලා search කරගන්න ඕනේ. හරි දැන් මෙන්න මේ එන option එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේ start chat කියන එක උඩ ක්ලික් කරලා chat කරන්න පටන් ගන්න එක. හරි දැන් මෙතනින් මුලින්ම මේ start කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ChatGPT එකෙන් අපිට මේ විදිහට ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ඉතින් මෙයා පළවෙනියටම අහලා තියෙන්නේ අපිට ජෙනරේට් කරගන්න ඕනේ character එකේ name එක. ඒ වගේ මේ character එකේ face එක තියෙන්න ඕනේ. background color එක මෙයා දෙවෙනි ප්‍රශ්න විදිහට අහලා තියෙනවා. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ මොකක් හරි ප්‍රසිද්ධ කැරක්ටර් එකගේ නම ඇඩ් කරලා මේ විදිහට වීඩියෝස් හදාගන්න හැටි. ඉතින් ඔයාලට ඔයාගේම ෆොටෝ එකක් ඇඩ් කරලා මේ වගේ වීඩියෝස් හදාගන්න හැටි ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහාක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි මං දැන් මේ විදිහට රොනාල්ඩෝ කියලා දීලා දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට මේ විදිහට clean white marble කියන කලර් එක දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් යා මේ විදිහට background colors ටිකකුත් generate කරලා තියෙනවා. හරි දැන් මම මේ විදිහට මගේ ප්‍රශ්න දෙකටම උත්තරේ මෙතනින් ඇඩ් කරගෙන මම මේ submit කියන බටන් එක උඩ ක්ලික් කරනවා. හරි දැන් මෙයා මේ විදිහට රොනාල්ඩෝගේ prompt එක generate කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අනිත් ක්‍රීඩකයන්ගේ ටිකකුත් මෙයා generate කරලා තියෙනවා. ඉතින් ඒව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ main prompt කියන එකයි video prompt එකයි විතරයි. හරි මම දැන් මේ විදිහට මගේ මේ main prompt එක copy කරගන්නවා. හරි ඊළඟට ඔයා මෙන්න මේ Gemini කියන site එකට එන්න ඕනේ. ඉතින් ඒකට අවිල්ල ඔයාලා copy කරගත්ත prompt එක මෙතනින් paste කරන්න ඕනේ. ඉතින් ඔයා මෙතන tools කියන එකෙන් create image කියන එකට click කරලා මෙතන fast කියන එක thinking වලට මාරු කරලා submit කරන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා මේ විදිහට image එකක් generate කරන්න පටන් ගන්න තියෙනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා මේ විදිහට අපේ image එක quality එකට generate කරලා දීලා තියෙනවා. හරි දැන් මම මේ විදිහට මේ image එකත් download කරගන්නවා. ඉතින් ඊළඟට අපි යන්න ඕනේ මේ flow කියන site එකට. ඉතින් ඒකට වෙලා මෙතන මේ create with flow කියන බටන් එක උඩ click කරන්න ඕනේ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපිට free credit 150ක් හම්බෙලා තියෙනවා. හරි දැන් අපි මේක ජෙනරේට් කරගන්න පටන් ගමු. ඒකට මෙතන මේ new project කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට මේ settings ටික මාරු කරගන්නවා. ඉතින් අපිට වීඩියෝ එකක් නම් ජෙනරේට් කරන්න ඕනේ. මෙතන වීඩියෝ කියන එක select කරන්න පුළුවන්. ඉතින් මම මේ frames කියන එක මේ විදිහටම තියලා මේ settings ටික මේ විදිහටම තියලා මෙතන fast කියන එකත් එහෙමම තියා ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට එක වීඩියෝ එකක් හදන්න credit 20ක් විතරයි වැය වෙන්නේ. ඉතින් ඔයාලට free 150ක්ම credit හම්බුනේ හින්දා අපිට මේකෙන් වීඩියෝස් ගොඩක් හදා ගන්න පුළුවන්. හරි මම දැන් මේ විදිහට අපි generate කරගත්තු photo එක මේකට add කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ image එක මේකට upload වෙලා තියෙනවා. හරි දැන් අපි මේ ChatGPT එකෙන් generate කරගත්තු video prompt එක මෙතනින් copy කරගෙන ඇවිල්ලා මේ flow කියන site එකේ මෙතන පල්ලෙහෙන් paste කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට මෙතනින් මේ settings ටික මේ විදිහටම තියලා මෙතන පල්ලෙහා තියෙන submit කියන බටන් එක උඩ click කරන්න පුළුවන්.
ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි error එකක් ආවොත් ඔයා ආයෙ රීජෙනරේට් කරලා බලන්න. ඉතින් එතකොට සමහර විට ඔයාලට ඒ error එක ආයෙ එන එකක් නැහැ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මටත් ඒ වගේම error එකක් ආවා. ඉතින් මෙතන කියලා තියෙනවා ෆේල් වෙලා තියෙනවා කියලා අපි ජෙනරේට් කරන වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ වගේ error එකක් ආවොත් මෙතන මේ රීට්‍රයි කියන බටන් එක උඩ ක්ලික් කරලා ආයෙ ජෙනරේට් කරගන්න පටන් ගන්න පුළුවන්. ඔන්න අපි රීට්‍රයි කියන බටන් එක උඩ ක්ලික් කරලා ජෙනරේට් කරගත්තට පස්සේ අපේ වීඩියෝ එක සාර්ථකව ජෙනරේට් වෙලා තියෙනවා. හරි දැන් ඔයාලට මෙතන මේ තිත් තුන උඩ ක්ලික් කරලා මෙතන මේ විදිහට ඩවුන්ලෝඩ් කියන එකට ගිහිල්ලා මෙතන මේ 720p කියන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් යාළුවනේ අද මං කියලා දුන්න විදිහට අනිවාර්යයෙන්ම වීඩියෝස් ජෙනරේට් කරලා බලන්න. මොකද මේ කැටගරි එකෙන් තාම ගොඩක් වීඩියෝස් කවුරුවත් ජෙනරේට් කරලා නැහැ. ඒ වුණාට මං අද මේ කියලා දුන්න කැටගරි එක ගොඩක් වයිරල් යන වීඩියෝ කැටගරි එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ හින්දා වීඩියෝ එකක් දෙකක් හරි ජෙනරේට් කරලා පෝස්ට් කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ බලපු වීඩියෝ එක තමයි ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා දුන්න වීඩියෝ එක. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මම මේ වගේම වීඩියෝස් ඉස්සරහටත් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා පල්ලෙහෙන් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාගේ AI ගැන ඉන්ට්‍රස්ට් යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් යාළුවනේ එහෙනම් මම අදට ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.